Anna
විඤ්ඤාදීන් සුනු විසුනු වූවාෝ බුදුරජාණන් වහන්සේ ඒකාන්ත අරහං ගුණයින්ද සමන්වාගත වන බව මා දිවි දෙවැනි කොට පිළිගනිමි විශ්වාසකට ගනිමි භාග්‍යවන්තු අරිහන්තු බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම බෝධි මූලයේදී රාග දේශ මොහ ආදී 1500කට සපරිවාර වූ සියලු ක්ලේශයන් සමුච්ඡේදනය කළසේක සසර ගමන් නිමවසේක රාසිනිදු පවු නැතිසේක ඒකාන්ත සන්ති වශයෙන් සම්බුද්ධත්වයට පත්වූසේක මෙසේන් අරහං නාමයෙන් පුද ලැබුවාෝ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිගනිමි සත්‍යවාදී බව පිළිගනිමි අවබෝධ කොට වදහල සර්ව පූර්ණ ව්‍යාකරණ පූර්ණ බ්‍රහ්මචර්ය ප්‍රකාශිත නිවන් සුව ගෙන දෙන නිවන් මඟ පිරිසිදු කරවන ඒකාන්ත චතුරාර්ය සත්‍ය ධර්මය පිළිගනිමි විශ්වාස කොට ගමන් කරමි නන්තිමි සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒකාන්ත වශයෙන්ම නවලෝතුරු ධර්ම රත්නය සරණ පීඨ කරගනිමි සෝ භගවතු ශාවක සංඝෝ පටිපන්නෝ ඥාය පටිපන්නෝ සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥානාදී මා අරියං ගුණස්කන්ධයෙන් මනාවෝ පිළිවෙන්නන්තාවෝ එක වචනයෙන් එක ක්‍රියාවෙන් කළ දේ කියන දේ කරන වංක ගති නැති ආංක ඍජු ගතියතාවෝ මනාවෝ ප්‍රඥාවට සිත නැමුණු ඒ තථාගත ශ්‍රාවක සංඝයාගේ ඒ මා ගුණ මහන්තය පිළිගනිමි
අනන්තයි ඒකාන්ත සංගුණ පිළිපදිමි කලපින් පව් කම්පලයන් ආදී කර්ම ඵලයෙන් පිළිබඳවද විද්වාසගත අවබෝධයෙන් පිළිගනිමි විද්වාස කොට වාසය කරමි මෙසේ සන්නාදියෙන් නිවන පිළිබඳවද සසර පිළිබඳවද තෙරුවන් ගුණ පිළිබඳවද සම්දේන්ද්‍රිය පිළිබඳවද නුවණින් විමසා වාසය කරමි සම්දේන්ද්‍රිය වනායි සියලු සින් සාධාරණ කොට පවතී සම්දේන්ද්‍රියද සතේන්ද්‍රියද වීරේන්ද්‍රියද සමාධීන්ද්‍රියද පඤ්ඤේන්ද්‍රියද යන මේ උතුම් ඉන්ද්‍රිය ධර්මයෝ ඒකාන්තයෙන්ම සීලයෙන් වැඩිම පිණිසද සමාධියෙන් වැඩිම පිණිසද ප්‍රඥාවෙන් වැඩිම පිළිබඳවද උපනිශ්‍ර ප්‍රත්‍යයකි සියලු ඉන්ද්‍රිය ධර්මයෝ පඤ්ඤේන්ද්‍රිය මුල් කොට පවතිය සියලු සංයයන්ගේ ක්ලේශ සංතානය දුරු කොට නික්ලේශී සංතාන පාල කරවීමට ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කොට පවතී මෙසේ පඤ්ඤේන්ද්‍රිය සංඛ්‍යාත වූ ඉන්ද්‍රිය ධර්මයෝද ශනයං ශනයං පාසාම විනාශ වී සන්දේන්ද්‍රිය වෙනසට පත්වේ සතේන්ද්‍රිය වෙනසට භාජනය වේ වීරේන්ද්‍රිය වෙනසට භාජනය වේ සමාධීන්ද්‍රිය වෙනසට පත්වේ පඤ්ඤේන්ද්‍රියද වෙනසට පත්වේ ලෞකික වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයෝ කාමවචර රූපාවචර අරූපාවචර වශයෙන් වෙනසට විපරිණාම සංඛ්‍යාවට පන්වනයෙන් විදර්ශනා මනසිකාර වශයෙන් සන්දේන්ද්‍රිය සතේන්ද්‍රිය වීරේන්ද්‍රිය සමාධීන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය වැඩිමින්ම
නිර්වාණ සත්‍ය අවබෝධය පිණිස උපකාර වන්නේය. ලෞකික ඥානයන් ඉක්ම වූ ලෝකෝත්තර ප්‍රඥා ඕභාසය උපදවා ගැනීම පිණිස ඉන්ද්‍රිය වැඩීමම ඒකාන්තයෙන්ම නිවනට අනුයාතව පවතිය. නිවන පිණිස පවතී. චතුරතර චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම විපස්සනා වැඩීම උපකාර වේවා. සාදු සාදු සාදු. සතිඉන්ද්‍රිය සතිඉන්ද්‍රිය වීර්යේන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්‍රඥේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම සමත භාවනාවේදී ඉන්ද්‍රිය වශයෙන් වැඩි දියුණු වෙනවා. එසේ වැඩි දියුණු වුණා රූපාවචර භූමියේ අරූපාවචර භූමියේ ලබන්ට තියෙන අර්පණා සමාධිය නෝ රූපාවචර ධ්‍යානය අරූපාවචර ධ්‍යානය අර්පණා සමාධි වශයෙන් උපරිම තලයට වඩලා දියුණු කළා. ඒ ශාල බලවත් ක්ලේශ චිත්තේ ප්‍රවේගය නිසා වෙනස් වී කැඩී සිදී අනිත්‍ය විපරිණාමී ස්වභාවයට පත් වෙනවා. ඒ අර්පණ සමාධි පාදක දෙකගෙන පංචවිධ අභිඥා තිබ්බ චක්කු තිබ්බ සෝත ආදී අදිමානසීය වශයෙන් දියුණු කළ ප්‍රාගුණ්‍ය පවා වෙනසට විපරිණාමයට පත් වෙනවා. සමත යානිකව වඩන ඒ මේ සියලු අර්පණා සමාධීන් ස්ථාවර වන්නේ. ඒවා ස්ථාවර වෙනවා. අවබෝධ ඥානයට යම් පමණක උපකාරක ධර්මයක් අර්පණා සමාධිය සම්මා සති සම්මා සමාධි සම්මා ප්‍රඥා විපස්සනා මේ වශයෙන් වඩන තුරුම අවිනිච්චිතයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධාව සීය ඒකද බව සිත තුළ සමාධිය අර්පණා වට්ටමින් ඊළඟට ප්‍රත්‍යක්ෂ කර තිලක්ෂණ වැටහීම නම් ප්‍රඥා විපස්සනා ප්‍රඥාව. යම් යෝගාවචර සිතක පහළවන්නේ නම් එසදී ඒකාන්ත වශයෙන් අනිත්‍ය ස්වභාවය විනිර්මුක්ත කොට පවතිනවා. සාධුය. දුක්ඛ ස්වභාවය විනිර්මුක්ත කොට පවතිනවා. එනිසා අසංකත සංඛ්‍යාත සෝතාපන්න මාර්ගඵල ඥානය, සකදාගාමි මාර්ගඵල ඥානය, අනාගාමි මාර්ගඵල ඥානය, අරිහත් මාර්ගඵල ඥානය කියන මේ ඵල ඥාන නො ප්‍රඥාව. යම් යෝගාවචර චිත්තේ උපදවා ගත්තේ වේනම් දුක්ඛ ස්වභාවයේ අනිත්‍ය ස්වභාවයේ විනිර්මුක්ත වුණු බැහැර වුණු
හේතු ප්‍රත්‍යසයල සින විදනබෝ අසංකත ධාතු ස්වභාවයට පත් වෙනවා. ඒ තාක් සද්ධේන්ද්‍රය, සතිඉන්ද්‍රය, වීරේන්ද්‍රය, සමාධීන්ද්‍රය, පඤ්චේන්ද්‍රය වෙනස් වෙනවා. වෙනස් වන්නේ නම් අනාත්මයි. අනාත්ම අනිත්‍ය ස්වභාව දෙක කොටගත් දුක්ඛ ලක්ෂණේ යුක්තයි. එබැවින් අපි මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම විදර්ශනාව වැඩිම ඒකාන්තයෙන්ම අවබෝධ ඥානයේ පිණිස නිවන අභිමුඛව මානසිකාර්ය වඩන්ට වීර්යවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. ඒ අදහස සිතේ දරාගෙන දෛනිකව ඉන්ද්‍රිය ධර්ම එක බැගින් හරි අරගෙන ඉන්ද්‍රිය භාවනා පූර්ව කෘත්‍යයන් සිදු කරන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව එකිනෙකට ව්‍යවස්ථාපනය කළ වින්ව අරමුණු එකිනෙකට උද්ඝාණය කරගෙන හිතන්න ඕනේ. සමත පැත්තෙන් ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් වෙනුණත් නිවනට උපනිශ්‍රේ වුණාට වෙනසට වැටෙන වේගය වැඩි බව දැනගන්න ඕනේ. ඒ නිසා සමත යානිකව ඉන්ද්‍රිය වඩලා විදර්ශනා යානිකව ඒ තියෙන විදර්ශනා පැත්ත පිළිබඳව හොඳින් නුවණින් ප්‍රඥාවෙන් වඩන්න සාදු කියයි. අද මේ උතුම් ඉන්ද්‍රිය ධර්ම පස්යෙන් සද්ධේන්ද්‍රිය පිළිබඳව තාම ලඝු අනුශාසනාවක් මානසිකාර්යයක් සිදු කරේ. තව ඉන්ද්‍රිය ධර්ම හතරක් පිළිබඳ ඉදිරි කාලයේදී ඔබට අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දැසන පටන් මේ දක්වාම ඔබ හැම දෙනා රැස් කරලා සියලු කුසල ධර්මයන් පාරමී කුසල් බවටම පත් වී මට ඔබ බෑමට එවැගේම පූජනීය දේවම ස්වාමීන් වහන්සේ තුළ මහා සංඝරත්නයට උතුම් අවබෝධ ඥානීය පිණිසම හේතු වාසනාම වේවා.